මම ගොඩාක් පුනරුත්ථාපන වැඩවලට සහභාගී වෙලා තියෙනවා. ඉතින් රට මේ ගොඩාක් අපේ දරුවන්ව මේ රටේ මිනිසුන්ව පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය මොහොතක ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල කරගෙන යන්නට සූදානම් වෙන නිසා හැකි සහයෝගයක් ඒ පැත්තෙන් ලබා දෙන්න තමයි මම අද ආවේ. මම මගේ දරුවන්ටත් මම කියලා තියෙන්නේ ඇත්තෙන්ම මේ වගේ දෙයකට බැහැ වුණොත් මම දිවි නසා ගන්නවා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ඔළුවෙත් හැමතිස්සෙම ඕක වැඩ කරනවා. ඉතින් මං හිතන්නේ මේ අපේ ඉදිරි පරපුරට මේ වගේ ආරක්ෂාවක් අවශ්‍යයි. ඉතින් මං හිතනවා මේ වගේ දෙයකින් ළමයි හුඟක් වෙලාවට මේ ක්‍රීඩාවට එහෙම බැහැ වුණා නම් වැඩිය හොඳයි. මේ වගේ දේවල් වලට අනේක නවත්තන්නේ ඒ වගේ ව්‍යාකෘති අපි හුඟක් කරන්න ඕනි කියලා තමයි මගේ අදහස තියෙන්නේ. ඒවෙන් හිත එළියට ගන්න. ඔව් නෑ ඇත්තෙන්ම මං හිතන්නේ මගේ යාළුවොත් ඒ දවස්වල සෑහෙන්න හිටියා මේකට බැහි වෙලා. නමුත් මගේ වාසනාවට මම ක්‍රීඩාවට තමයි මගේ ලැබියාව තිබුණේ. ඉතින් ඒක හන්දා ඒකෙන් මට එළියට එන්න හම්බුණා. පොඩි කාලේ ඉඳන්ම මගේ සමහර යාළුවෝ ඒකට ඇබ්බැහි වෙලා නැති වෙලම ගියා. ඉතින් මට හරි කනගාටුයි ඒ වෙච්ච දේ. මම ඒක ඇහැට දැක්ක හන්දා තමයි මගේ ළමයින්ට මම මේ අවවාදය දෙන්නේ. මේ රටට වෙලා තියෙන විනාශය, මේ මද්ද්‍රව්‍ය වලින් විනාශ වෙලා දරු පරපුර ආගම් ભેදයක් තොරව ඔක්කොම විනාශ වෙලා මේ රටම. අපිට ඕනේ මේ රට ගොඩ ගන්න නිදහසේ මිනිස්සුන්ට තමන් අදහන ආගම අදහගෙන නිදහසේ ජීවත් වෙන්නයි අපිට ඕනේ මහත්තයා. ඒ අනුග්‍රහයෙන් තමයි අපි මේ වැඩියේ හඬගා කියන්නේ මේ රටේ ජනතාවගේ මේක නැති කරලම දාන්න අවශ්‍ය සහයෝගය දෙන්න කියලා. ජනාධිපතිතුමා ගන්න උත්සාහයට අපි හරියට ගරු කරනවා. අපි ගරු කරනවා. අද ඊයේ මහත්තයා එදා ඉඳලම ගරු කරනවා. ආමුදුනා මම පුණ්‍යානුමෝදන් කරනවා ජනාධිපති තව ශක්තිය වැඩි වෙන්න කියලා. මේ අපේ රට විනාශ වෙන එක ගොඩ ගන්න ඔබතුමා ඇරෙන්න නායකත්වයක් නැහැ. ඇත්තට මේ ව්‍යාපෘතිය පටන් ගත්ත කිව්වම ජනාධිපතිතුමා මට ගොඩාක් සතුටක් දැනුණා. මොකද මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම හැමතිස්සෙම පුතාලා එළියට යනකොට මම බයයි. මොකද අපේ රටේ මේ වගේ මද්ද්‍රව්‍ය ගොඩාක් පැතිරිලා තියෙනවා සහ දරුවන් ඒකට ගොඩාක් ගොදුරු වෙලා තියෙනවා. ඒක නිසා මට පුතාලා එළියට ගිහලා ගෙදර එනකම් මම බයේ ඉන්නේ. ඒක නිසා මට හරි සතුටක් දැනුණා. මේ වගේ කාර්යයක් පටන් ගන්නකොම් ජනාධිපතිතුමා ඉතින් ඒක ඉදිරියටම ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්න කියලා මම ආශිර්වාද කරනවා. ඉතාමත් හොඳ ක්‍රියාවලියක්, ඉතාමත් අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. මම හිතන්නේ අපේ රටේ විරකියාව, දුප්පත්කම, පවුල් ඒකකයේ සංස්ථාවේ කඩාවැටීම්, ඒ තියෙන සමීප සම්බන්ධතා කඩාවැටීම් නිසා මේ මද්ද්‍රව්‍ය උදුර මම හිතන්නේ විශාල වශයෙන් අපේ තරුණ පරපුරටත් අපේ රටේ සියලුම ජනතාවටත් විශේෂ වශයෙන් බලපාලා තියෙනවා. ඉතාමත් අහිතකර, ඉතාමත් භයානක ව්‍යසනයක්. ඉතින් මෙවැනි ක්‍රියාවලියකින් මේ උවදුර රටෙන් තුරන් කරන්න පුළුවන් නම් අපේ ජනතාවත් අනාගත පරපුරත් බේරා ගන්න පුළුවන් කියලා උන්ට කරන විශේෂ සේවයක් කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ අපේ රජයටත් ඒ කටයුත්තට මැදිහත් වෙලා ඉන්න සියලු දෙනාටමත් මහ ජනතාවටත් එකට එකතු වෙලා මේ උවදුර රටෙන් තුරන් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක කරන්න පුළුවන් ලොකුම දෙයක් අපේ රටට.